සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. කොහොමද ඔයාලට? හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් බලමු මම අද ඔයාලත් එක්ක එකතු වෙලා ෂෙයා කරගන්න යන්නේ මොනවද කියලා. මම අද හදන්න යන්නේ රතු වල තෙම්පරාදුව. අපි බලමු මගේ ක්‍රමයට මම මේක හදන්නේ කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. රතු වල ගෙඩි කීපයක් මම අරගෙන තියෙනවා. ඒක මේ විදිහට පුංචි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ අම්මිස් තීලුණු ඒ වගේම සුදු ලුණු කුරුඳු පොඩ කරපිංචා ඔක්කොම දේවල් ඇඩ් කරගත්තා. දැන් අපි කරන්න හදන්නේ හත්තියට පොඩ්ඩක් ටිකක් දාලා ඒක රත් කරගන්නයි. ටික රත් වෙලා ඇති. දැන් අපි පැන් එකට සුදු ලුණු ටික එකතු කරගන්නවා. බීට්‍රූට් එක එකතු කරලා තෙල් එකේ හොඳින් ටෙම්පරාදු කරගමු. ඇත්තටම බීට්‍රූට් කියන්නේ අපිට අමුයෙන් වුණත් ආහාරයට ගන්න පුළුවන් එළවලුවක්. ඒ වගේම බීට්‍රූට් ජූස් හදලත් පානය කරන්න පුළුවන්. බීට්‍රූට් සලාද හදනවා, අලයි හාල්මස්සොයි දාලා උයනවා. විවිධ ක්‍රමයට අපිට බීට්‍රූට් හදා ගන්න පුළුවන්. මේ වෙලාවේදී අපි කෑලි මිරිස් එකතු කරගමු. මිරිස් කුඩු චුට්ටක්. මේකට කහ කුඩු එකතු කරගන්න නැහැ. එතකොට මේ බීට්‍රූට් එකේ තියෙන රතු පහය ටිකක් අඩු වෙනවා. ඒ වගේම මස්ටර්ඩ් තුන පහ කුඩු ටිකකුත් එකතු කරගන්න. මේ වෙලාවේදී මම පොල් කිරි සල්ටක් එකතු කරගන්නවා. ඔයාලට බීට්‍රූට් එක හොඳටම තැම්බිලා අවශ්‍යයි නම් මීට වඩා පොල් කිරි එකතු කරගන්න. මට අද මේක ඕනේ බීට්‍රූට් ටික හැපෙන තරමට. කියන්නේ මම ගොඩක් තම්බගන්නේ නැහැ. ලුණු කුඩු ටිකක් එකතු කරගමු. ඒ වගේම අමු මිරිස් මම එකතු කරන්නේ අතකට. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න හිටියට. අපි අද දවසක අලුත් රසමතකයකින් හමුවෙමු යාළුවනේ. එහෙනම් මම ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සපෝට් කරන්න එපා.
Thanks for watching.